Hello, welcome to my YouTube channel Life with Dr. K. ඉතින් මේ මගේ first educational video එක. ඉතින් ගොඩක් අය මගෙන් අහලා තිබ්බා විශේෂයෙන්ම A level කරන නංගිල මල්ලිලා කොහොමද A level වලට පාඩම් කරේ මොනවද graded classes කොහොමද A level bio කරේ කොහොමද ડોක්ටර් කෙනෙක් වුණේ ඒ වගේ ප්‍රශ්න. ඉතින් ඒකට පිළිතුරු වශයෙන් තමයි මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් මගේ life experience කොහොමද මම A level pass වුණේ කොහොමද ડોක්ටර් කෙනෙක් වුණේ අන්න ඒ එක්ස්පීරියන්ස් ඔයාලත් එක්ක පොඩ්ඩක් ෂෙයා කරන්න හිතුණා. ඉතින් A level කරන්න ඉන්න නංගිල මල්ලිලට O level කරන්න ඉන්න නංගිල මල්ලිලට මේ එක්ස්පීරියන්ස් වලින් පොඩි හරි මොටිවේෂන් එකක් ලැබෙයි කියලා හිතෙනවා. ඉතින් මුලින්ම මම මා ගැන පොඩ්ඩක් කියලා දෙන්න. මගේ නම ડોක්ටර් කස්මී. මම දැනට වෛද්‍යවරියක් විදියට වැඩ කරනවා අම්පාර මහාඔය හොස්පිටල් එකේ. මගේ ගම ගාල්ලේ. මගේ පවුලේ අම්මයි තාත්තයි අක්කයි අයියයි තමයි ඉන්නේ. අපි සාමාන්‍ය පවුලක්. ඉතින් මම දැන් මැරීඩ්. my husband ඉන්නේ. husband ડોක්ටර් කෙනෙක්. ඒ තමයි මගේ දැනට විස්තර. මම ඉස්කෝල දෙකකට ගියා. මුලින්ම ශිෂ්‍යත්ව වෙනකන් ගියේ ගල්ල හපුගල මහාවිද්‍යාලයට. ඊට පස්සේ ශිෂ්‍යත්වයට ලකුණු 150ක් අරගෙන මම ශිෂ්‍යත්ව පාස් වෙලා සංගමිත්තා බාලිකා විද්‍යාලයට ගියා. 6 වසරේ ඉඳන් A level එනකම්ම සංගමිත්තා බාලිකා විද්‍යාලයට තමයි ගියේ. එතකොට මම පාඩම් කරපු විදිය ගත්තාම අපි මුලින්ම O level ගමුකෝ. මම වැඩි ක්ලාසස් යන්න කැමති කෙනෙක් නෙමෙයි. මම O level ක්ලාසස් ටිකකට ගියා හැබැයි ඒ තමයි maths වලට ගියා. ඊට පස්සේ English වලට ගියා. commerce වලට ගියා. ඊට පස්සේ dancing වලට ගියා. අනිත් විෂයන් ටික මම ඉස්කෝලේ තමයි cover කරේ. ඊට පස්සේ O level pass වුණා. O level වලට 9 years ආවා. ඊට පස්සේ දැන් A level නේ. එතකොට A level වලට විෂයන් තෝරගන්නකොට මම කොහොමද A level වලට විෂයන් තෝරගත්තේ? A level දැන් විෂයන් තියෙනවානේ arts, commerce, bio and maths. එතකොට මුලින්ම ගත්තාම arts ගත්තාම මම dancing වලට කැමතියි. ඒ වුණාට මගේ අක්කා commerce කරේ. මම අක්කත් කිව්වා arts කරලා ඉස්සරහට jobs ගන්න ඩිග්‍රී තිබ්බත් සමහරවිට jobs නැහැ. ඉතින් job එකක් හොයාගන්න ගියාම කරදරයි. ඒක නිසා arts කරේ නැහැ. ඊට පස්සේ commerce මගේ අක්කත් commerce කරානේ. ඉතින් අක්කා කිව්ව දේ තමයි commerce හොඳයි. මම commerce වලට ආසයිත් එක්ක. හැබැයි commerce වලින් A level pass වෙලා job එකක් කරන්න තව courses ගොඩක් කරන්න ඕන. ඉතින් job vacancy ජොබ් එක හොයාගන්න ගියාම ටිකක් අමාරුයි තරඟකාරීත්වය වැඩිනේ. ඉතින් ඉහළට ගොඩාක් ඉගෙන ගන්න ඕනේ. ඒක හින්දා කොමර්ස් කරේ නැහැ. ඊට පස්සේ තිබ්බේ maths bio දෙක. ඒකේ maths වලට නම් මම කැමති නැහැ. මොකද engineering field එකට මම personally කැමති නැහැ. ඉතින් ඒක හින්දා maths සම්පූර්ණයෙන්ම අයින් කරා. ඊට පස්සේ ඉතින් ඉතුරු එක bio. bio වලට මම ආසයි. මොකද පාඩම් කරන්නනේ තියෙන්නේ. ඉතින් bio වලට ආසයි. හැබැයි මට ડોක්ටර් කෙනෙක් වෙයි කියන විශ්වාසයක් ඇත්තටම තිබ්බේ නැහැ. ඒත් ඉතින් ගෙදර අය විශේෂයෙන්ම අක්කා කිව්වා මම හැබැයි නර්ස් කෙනෙක් වෙන්න කැමතියි. ඒක ඇත්තටම පොඩි කාලේ ඔය නර්සින් යුනිෆෝම් එක දැකලා ස්පිරිතාලවල නර්ස්ලා ඉන්න විදිය දැකලා ආසාවට තමයි නර්ස් කෙනෙක් වෙන්න කැමැත්ත තිබ්බා. මිනිස්සුන්ට උදව් කරන්න, බෙහෙත් දෙන්න ඒ කැමැත්ත තිබ්බා. ડોක්ටර් කෙනෙක් වෙන්න ආසයි නැත්තේ නෑ. ඒනට මට මං ගැන පොඩ්ඩක්වත් විශ්වාසයක් තිබ්බේ නෑ ඒ කාලේ. මං හිතුවේ ડોක්ටර්ස් වෙන්නේ ගොඩාක් බ්‍රයිට් අය. අම්බෝ මට නම් එච්චර බෑ. එහෙම කියලා තමයි මට හිතුනේ. කමන්නේ කොහොම හරි නර්ස් කෙනෙක් වෙන්න හරි පුළුවන් නේ කියලා හිතලා බයෝ තෝරගත්තා. ඊට පස්සේ දැන් බයෝ වලට ක්ලාස් යන්න ඕනේනේ. ඒතර ක්ලාසස් තෝරගන්නකොට ඇත්තටම හරි අමාරු නම් මුලින් තෝරගන්න. මොකද මම ක්ලාස් වලට වැඩි යන්න කැමතිත් නැහැ. ඒ වගේම A level ක්ලාස් ගත්තාම ගොඩාක් සෙනගෙන ලොකු ක්ලාස් තමයි තියෙන්නේ. ටවුන් එකේ තියෙන ලොකු ක්ලාසස් තමයි තියෙන්නේ. ඊට පස්සේ දැන් සබ්ජෙක්ට් ගත්තාම කෙමිස්ට්‍රි ගත්තාම මුලින්ම දැන් ඒ කාලේ හැමෝම කියන්නේ ප්‍රසන්න බද්දේතාන සර්. ගොඩාක් අය යන්නේ ප්‍රසන්න බද්දේතාන සර්ගේ. ඉතින් අහලා බලුවම ගොඩාක් සෙනග ඉන්නා ලොකු ක්ලාස් එකක්. ඉතින් කමන්නේ ගොඩක් අය යන හින්දා මුලින් ගිහිල්ලා බැලුවා. ඇත්තටම ගොඩාක් සෙනගක් ඉන්නවා මම පොඩි ඩෙස්ක් දෙක කොනේ තමයි වාඩිලා හිටියේ. මුල්ම දවසේ ගත්තාම ලොකු අවුලක් නැහැ සර් මයිකෙන් කතා කරනවා හොඳට කියලා දෙනවා. කියලා දෙන දේ තේරෙනවා ටියුට් එහෙම පිළිවෙලයි. ඊට පස්සේ මම හිතාගත්තා කමන්නේ කෙමිස්ට්‍රි වලට බද්දේතාන සර්ගේ යනවා කියලා. කෙමිස්ට්‍රි තෝරගත්තා. ඊට පස්සේ බයෝ ගත්තාම ගාල්ලේ එතකොට දැන්ටත් මම හිතන්නේ ගොඩක් අය යනවා චන්ද්‍රමිස්ගේ. ඉතින් මාත් ගියා චන්ද්‍රමිස්ගේ. ඒත් මොකද්ද මන්ද හේතුවකට මට චන්ද්‍රමිස්ගේ ක්ලාස් එකේ ඉච්චර අල්ලන්නේ නැහැ. මට පොඩ්ඩක් නිදිමතයි. ඒ තැනත් එච්චරම මට ෆිට නැහැ. ඉතින් ඒක හින්දා
මිස් උගන්නනවා හොඳයි. මිස් උගන්නනවා හොඳයි. ටියුට් හොඳට දෙනවා. හැම පොයින්ට් එක ඒ කියන්නේ මිස් පොයින්ට් එකට උගන්වන්නේ. ඒතර පොයින්ට් විදියට හැම එකම පැහැදිලි හොඳට උගන්වනවා. අපේ ළමයිනුත් ගොඩක් ගියා. ගොඩක් අය පාස් වුණා. ඒවට මට පර්සනලි මිස්ගේ උගන්වන විදිය අල්ලන්නේ නැහැ. ඊට පස්සේ මම බයෝ වලට සදර්න් එකේ හිටිය අතුල විජේරත්න කියලා සර් කෙනෙක්. ඊට පස්සේ අතුල සර්ගේ තමයි මම බයෝ වලට ගියේ. සර් හොඳයි. සර් අර කතාවක් විදියට තමයි කියලා දෙන්නේ. එතකොට අර ලියන්න දෙනවා ඡේද විදියට. සර් ඡේද විදියට දෙන්නේ. රූප ඇඳ ඇඳ, එවිලි ඇඳ ඇඳ. එතකොට කතාවක් විදියට තමයි කියන්නේ. එතකොට අර මට නිකන් මතක හිටිනවා වැඩි වගේ. ඉතින් ඒක හින්දා මම සර්ව තෝරගත්තා. අතුල විජේරත්න සර්ව තෝරගත්තා. ඊට පස්සේ ෆිසික්ස්. ෆිසික්ස් වලට මම තෝරගත්තේ නිහාල් මුණසිංහ සර්, විශ්වවිද්‍යාලයේ සර් කෙනෙක්. සර් හොඳයි. සර් හොඳට උගන්වනවා. හැබැයි මට ප්‍රශ්නයි එකේ සර් ටිකක් ස්ලෝ. අර ස්පීඩ් එක මදි වගේ. ඒ වගේම ප්‍රශ්න කෙරුණා හරිම අඩුයි. ඒ පොඩ්ඩක් ඒ අඩුපාඩුව තිබ්බා. එනකොට මම සර්ව තමයි තෝරගත්තේ. මොකද මට සර් කියලා දෙන විදිහ තේරෙන හින්දා මම සර්ව තමයි තෝරගත්තේ. මම එක සබ්ජෙක්ට් එකකට ක්ලාස් දෙක ගන්න ගියේ නෑ. ක්ලාස් එකයි ගියේ. එහෙම තමයි මම ක්ලාස් තෝරගත්තේ. ඒතොර විෂයන් තුනට ක්ලාස් තුනක් තෝරගත්තා. ඊට පස්සේ ඉතින් ක්ලාසස් ගියා. ඉස්කෝලෙත් ගියා. ඉස්කෝලේ ප්‍රැක්ටිකල් ඒ හැම දෙයකටම ගියා. ඉස්කෝලේ වැඩ ටිකක් කරා. මුලින් ඇත්තටම එහෙම පාඩම් කරන්න ලොකු උවමනාවක් තිබෙන්නේ නැහැ ෆ්‍රෙෂ් අය එකේ. දැන් A level O level උත් 9S ගත්තානේ. මේක ප්‍රශ්නයක් නැහැ කියලා හිටියා. හැබැයි ඔන්න ටර්ම් ටෙස්ට් තිබ්බාම ටර්ම් ටෙස්ට් නම් හරිම අමාරුයි. ඒතකොට තමයි තේරුනේ මෙහෙම ඉඳලා හරියන්නේ නැහැ. පාඩම් කරන්න ඕනේ, වැඩ කරන්න ඕනේ කියලා. ඊට පස්සේ ඉතින් බයෝ කෙමිස්ට්‍රි නම් මට ඇත්තටම ලොකු අවුලක් තිබ්බේ නැහැ. සාමාන්‍යයෙන් ටර්ම් ටෙස්ට් වල ලකුණු 60 ගණන් 50 ගණන් එහෙම මුල් ටිකේ එහෙම තිබ්බා. 70 ගණනුත් අන්තිම වෙනකොට 70 ගණනුත් තිබ්බා. හැබැයි ෆිසික්ස් නම් හැමදාම ලකුණු අඩුයි. මට ෆිසික්ස් නම් හරිම අමාරුයි. ගණන් හදන්න මට හරිම අමාරුයි. එහෙමයි කියලා හැබැයි මට ඒ කාලේ පාස් පේපර්ස් කරන්න ලොකු උවමනාවක් තිබෙන්නේ නැහැ. ඉතින් ෆ්‍රෙෂ් අය එකේ ඇත්තටම මට වෙච්ච අඩුපාඩු තමයි මම වැඩි පාඩම් කරෙත් නැහැ. ඒ වගේම තමයි පාස් පේපර්ස් නම් කරේම නැති තරම්. ෆිසික්ස් විශේෂයෙන්ම කරේම නැති තරම්. ඒ කාලේ අනිවාර්යයෙන්ම මට එච්චර ලොකු උවමනාවක් තිබෙත් නැහැ. අනික මට ප්‍රශ්න දැක්කහම ටිකක් බය වෙන ගතියකුත් තිබ්බා. ඒතකොට නිකන් මටම බෑ කියන හැඟීමක් එනවා මම ප්‍රශ්න දැක්කහම. ඉතින් ඒක නිසා ඇත්තටම ඒක මගේ ලොකුම අඩුපාඩුව. ඉතින් ඒක නිසා මට ටර්ම් ටෙස්ට් වල දැක්කහම බය හිතෙනවා. බයෝ එහෙම අර ස්පීඩ් එකෙන් ලියා ගන්නත් බෑ. ඉතින් ඒක තමයි මගේ ලොකුම අඩුපාඩුව. පාස් පේපර්ස් කෙරුන්නේ නැහැ ෆ්‍රෙෂ් අය එකේ. එකක් සමහරලාට වෙලාවත් මදි ඉස්කෝලෙත් ගිහිල්ලා ඇවිල්ලා සමහරලාට ක්ලාස් ගිහින් ඇවිල්ලා මහන්සි ඒකත් එක්ක නිදා ගන්නවා වැඩක් කරන්නෙත් නැහැ. ඒ වගේ අඩුපාඩු තිබ්බා. ඉතින් කොහොම හරි හැබැයි ෆස්ට් අය එකේ අන්තිම වෙද්දි ටර්ම් ටෙස්ට් වල නම් ලකුණු ටිකක් වැඩි වෙන්න ආවා. ලකුණු 70 ගණන් වගේ ආවා. හැබැයි ඒත් ෆිසික්ස් නම් නූලෙන් තමයි 50 ගණන් 60 ගණන් තමයි තිබ්බේ. ඉතින් කොහොම හරි ෆස්ට් අය එක ලිව්වා. ෆස්ට් අය එක ලිව්වහම නම් ඇත්තටම මට මං ගැනම පොඩ්ඩක් මට හිතුණා පාස් නම් වෙයි. හැබැයි ලොකු රිසල්ට් එකක් නම් එන එකක් නැහැ. ඉතින් ඇත්තටම ඊට පස්සේ ෆ්‍රෙෂ් එකේ රිසල්ට් ආවා. මට B2යි C1යි. C1 සුපුරුදු පරිදි ෆිසික්ස්. අනිත් දෙකට B2ක් ඇවිල්ලා තිබ්බා. ඒකේ රෑන්ක් එක නම් මට මතක නෑ 200 ගාණක් හරි ඔන්නෝම ගාණක් රෑන්ක් එක. සෙට් කෝ එක 1 ගාණක් කොහොමද මට ඒක මතක නෑ හරියට. ඉතින් එහෙම තමයි ෆස්ට් එක වෙන්නේ. ඊට පස්සේ දැන් රිසල්ට් ආවනේ දැන්. ඊපස් දැන් හැමෝම දැන් සෙකන්ඩ් ෂයි එකට ක්ලාසස් යනවා. ඉතින් මට මුලින් අයිඩියා එකක් තිබෙන්නේ නැහැ සෙකන්ඩ් ෂයි එකක් කරනවද නැද්ද කියලා. ඒත් ඉතින් හැමෝම කරනවානේ. ඉතින් ඊට පස්සේ ගෙදරින් මට එහෙම බලපෑමක් තිබෙත් නැහැ. ඔයා කැමති නම් කරන්න කියලා කිව්වා. මට ෆස්ට් ෂයි එකේ යුනිවර්සිටි වලින් ආවේ ඇග්‍රි. මට ආවේ යුනිවර්සිටි එක ඇග්‍රි. ඇත්තට මේ ලිස්ට් එක දැක්කහම මගේ සෙට් කෝ වලට ගැලපෙන ලිස්ට් එක දැක්කහම යුනිවර්සිටි වල ඩිග්‍රී වල ඇත්තට මං ආස කිසිම ෆීල්ඩ් එකක් නැහැ. මට ඒ ෆීල්ඩ් වල කිසිම අයිඩියා එකකුත් නැහැ, කිසිම ඉන්ට්‍රස්ට් එකකුත් නැහැ. ඉතින් මං ඒ ඩිප්ලෝමා කරා කියලා තේරුමකුත් නැහැ. එතන ඒ ලිස්ට් වල ගත්තාම මං ආස දෙයකට තියෙන ඇත්තටම මෙඩිසින් තමයි බල්වල. ඉතින් ඒක හින්දා ඇත්තටම ඩිසපොයින්ට් වුණා. මට මේ ඩිග්‍රී කරන්න තේරුමකුත් නැහැ, මං ආසත් නැහැ. ඉතින් මොකද කරන්නේ සෙකන්ඩ් ෂයි එකක් කරනවද නැද්ද කියලා. ගෙදරින් ලොකු බලපෑමක් තිබෙන්නේ නැහැ. ඔයා කැමති නම් කරන්න කියලා තිබ්බේ. හැබැයි මගේ යාළුවෝ නම් ඔක්කොම කරා. ඉතින් මගේ හොඳම යාළුවෙක් හිටියා. ඉතින් ඇත්තටම එයා නම් කිව්වේ ඇයි ඔච්චර දක්ෂතාවයක් තියෙද්දි ඇයි නර්ස් කෙනෙක් වෙන්න හින දකින්නේ? ඔයාට ડોක්ටර් කෙනෙක් වෙන්න පුළුවන්. අපි පාඩම් කරමු. අපි හොඳට වැඩ ටික මේ සෙකන්ඩ් ෂයි එකේ කරමු කියලා.
ඉතින් ඇත්තටම අපේ තාත්තටත් මං ගැන ලොකු බලාපොරොත්තුවක් තිබ්බා. එයා නම් ඇත්තටම මුලින් ඉඳන්ම මාව විශ්වාස කරා. හොඳට පාස් වෙයි, ඩොක්ටර් කෙනෙක් වෙයි කියන මේ විශ්වාසය එයාට නම් තිබ්බා ඇත්තටම. ඒ වුණාට මට මං ගැන විශ්වාසයක් තිබ්බේ නෑනේ. ඒකනේ වැඩේ. ඉතින් කොහොම හරි යාළුවෝ ඔක්කොම කරන හින්දා ඔන්න සෙකන්ඩ් ෂයි එක කරා. ඊට පස්සේ ක්ලාසස් තෝරගන්න ඕනේ සෙකන්ඩ් ෂයි එකට. සෙකන්ඩ් ෂයි එකට ක්ලාසස් තෝරගනිද්දි මම කල්පනා කරා කෙමිස්ට්‍රි අවුලක්ම නෑ. ඇත්තටම වද්දිතාන සර් මට ෆස්ට් ෂයි එකේ සර් හොඳයි. ඉතින් ඒ හින්දා සෙකන්ඩ් ෂයි එකට වද්දිතාන සර් තෝරගත්තා. සර් ඇත්තටම හොඳයි. ඊට පස්සේ බයෝ. බයෝ ගත්තාම බයෝ වල අතුරු සර්ගේ කිසිම වැරද්දක් නෑ. අතුරු සර් හොඳයි. ඒ හින්දා බයෝ සෙකන්ඩ් ෂයි එකට මම අතුරු සර්ම තමයි තෝරගත්තේ. හැබැයි ෆිසික්ස් වලින් මට අවුල තිබ්බේ. මොකද මිහාල් මුණසිංහ සර් හොඳයි. ඒනවා ටිකක් ස්ලෝ මම වැඩ කෙරුණෙත් නැහැ. ඉතින් ඒක නිසා සෙකන්ඩ් ෂයි එකේ ෆිසික්ස් වලට මම තෝරගත්තා දුමින්ද රත්නායක සර් සදර්න් එකේ. සර් නම් ඇත්තටම හොඳයි. සර් ගොඩක් පේපර්ස් කරනවා. සර් පේපර්ස් කරනවා. ප්‍රශ්නත් කරා. සමහරට ඒ රිවිෂන් එකේ හින්දාත් දන්නෙත් නැහැ. කොහොම හරි සර් තෝරගත්ත නිසා මට ඇත්තටම ගොඩාක් දේවල් තේරුණා. ඇත්තටම සෙකන්ඩ් ෂයි එක කරද්දි තමයි තේරුනේ මම ෆිසික්ස් වලට ෆස්ට් ෂයි එකේ ලොකු තනිකර බොරුවක් තමයි කරලා තිබ්බේ. මට සමහර ගණන් දැක්කහම මේක මම ෆස්ට් ෂයි එකේ කොහොමද හැදුවේ කියලා තේරෙන්නේ නැහැ. සෙකන්ඩ් ෂයි එකේ තමයි තේරුනේ මේ ගාන මෙහෙම තමයි හදන්නේ. මේ ගාන හදන ටෙක්නික් එක මේක. එහෙම කියලා තේරුනේ සෙකන්ඩ් ෂයි එකේ. ෆස්ට් ෂයි එකේ අමූලික බොරුවක් තමයි මම කරලා තිබ්බේ. ඊට පස්සේ දැන් මම දැනගත්ත අඩුපාඩුම පාස් පේපර්ස් කරලා නැහැ කියලා. ඊට පස්සේ පාස් පේපර්ස් කරන්න ගත්තා. දැන් නග කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි හිතනවා කොහොමද කරන්නේ කියලා මම කරපු විදිය පාස් පේපර්ස් මම එකෙක් විදියට කරා. ඒකෙන් මම ඊට පස්සේ තෝරගත්ත දේ තමයි දැන් අපි බයෝ කියලා ගමුකෝ. බයෝ ගත්තාම බයෝ පාඩම් කරපු විදිය මම මුලින් කියන්නම්. බයෝ ඔයාලා දන්නවනේ දැන් පොයින්ට් එකට ලකුණු දෙන්නේ කියලා දැන් ලියන්නනේ තියෙන්නේ. මුලින්ම පාස් පේපර්ස් කරන්න. මොකද ඔයාලගේ වේගය හැදෙන්න ඕන. ඒ හින්දා අත හුරු වෙන්න ඕනේ, ලියන වේගය හැදෙන්න ඕනේ. ඒ හින්දා පාස් පේපර්ස් කරන්න ඕනේ. ඒ වගේම තමයි මම කරපු දෙයක් තමයි බයෝ වල දැන් පොයින්ට් එකක් දෙන්නේ. එතකොට මම මගේ ටියුට් වල ඒ පොයින්ට් හයිලයිට් කරලා එතන ඉස්සරහින් ලියන MCQ එකක් මේක එසේ එකට අහලා දෙන පොයින්ට් එකක්. එහෙම ලියනවා. රතු පෑනෙන් ලියනවා. එතකොට මට දැක්කම පේනවා මේ පොයින්ට් ටික ඒ ලෙවල් වලට අහලා ප්‍රශ්න වලට අහන්නේ පොයින්ට් එකක්. එතකොට මම පාඩම් කරද්දි මට රතු පෑනෙන් පේනවා. එතකොට ඒක වැඩියෙන් ඔලුවට යනවා. ඒ වගේම තමයි මම වැඩක් නැත්තම් ඒ වැඩක් නැති පිටුවම කපලා දානවා. දැන් ඒකෙන් ප්‍රශ්න අහලා නැත්තම් ඒ කොටස වැඩක් නැත්තම් මම පිටුවම කපනවා. එතකොට මට අන්තිමට පාඩම් කරද්දි ඇත්තටම මට ඒක උපකාරී වෙනවා. මොකද මේ පිටුව වැඩක් නැහැ නේ බල වැඩක් නැහැ. ඉතින් ඒ හින්දා ඒක සම්පූර්ණයෙන් අනිත් පැත්තට පෙරලෙනවා. අන්න ඒ වගේ මම තෝරගත්තා. මේ ටියුට් එකේ මම මෙච්චරයි බලන්නේ. මේ ටියුට් එකේ බලන්නෙම නැහැ. මේ ටියුට් එක අවශ්‍ය නැහැ. ඒ අවශ්‍ය නැති ටික කාමරේම එළියට දැම්මා. ඒව සම්පූර්ණයෙන් අයින් කරා. ඊට පස්සේ තව එකක් කරා පොඩි පොයින්ට්ස් තියෙන ඒවා වැදගත් පොයින්ට් තියෙන ඒවා බිත්තිය ඇරියුවා. ඇත්තටම ඒ ලෙවල් ඉවරනකොට මගේ කාමරේ බිත්ති ඔක්කොම කොළ වලින් වැහිලා තිබ්බේ. ඒ කියන්නේ මට බැලුවේ නැතත් ඒවා මට ගහලා තියෙන්න ඕන. එහෙම. ඊට පස්සේ බයෝ වල දැන් අතුල සර් එහෙම පොයින්ට් එකට නෙමෙයිනේ ඡේදනේ ගන්නන්නේ. ඉතින් මම බලනවා මොන පොයින්ට් එකටද අහලා තියෙන්නේ. ඒ වගේම තමයි ප්‍රශ්න පේපර්ස් ටික අරගෙන ඒවා මේ අවුරුදු වල මෙන්න මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ. මේ අවුරුදු වල මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ. එහෙම මම බැලුවා වැඩිපුරම අහලා තියෙන टॉपिक्स මොනවද? මේ පාඩමෙන් මෙච්චර ප්‍රශ්න ගොඩක්. මේ පාඩමෙන් ප්‍රශ්න 2යි 3යි. එතකොට ඒ පාඩම වැඩි වෙනුවට කමන්නේ. ඒකල අර පාඩම තමයි ගොඩක් බලන්න ඕන. අන්න ඒ වගේ මම වෙන් කරගත්තා. ඒ සෙකන්ඩ් ෂයි එක අවසානයේදී මට අයිඩියා එකක් තිබ්බා. මේ පාඩමට තමයි මම වැඩි අවධානයක් දෙන්න ඕනේ. මේ පාඩම තමයි මම අඩුවෙන් අවධානයක් දෙන්න ඕනේ. එහෙම අයිඩියා එකක් තිබ්බා මට. ඒ වගේම තමයි පොඩ්ඩක් ෂෝට් නෝට් එකක් වගේ හදාගත්තා. මොකද මට අනිවාර්යයෙන්ම ඒ ලෙවල් වලට කලින් දවසේ බලන්න, විභාගය කලින් දවසේ බලන්න මොනවා හරි දෙයක් තියෙන්න ඕනේ. ඒක මම පුරුදු වෙලා තිබ්බ විදිය මට නැත්තම් හරිම අමාරුයි. ඒට කලින් දවසේ නයිට් එකේ මට ටක් කරලා බලන් යන්න ඕනේ. ඒකින්ද මම සෙට් එකක් තියාගත්තා. මේක තමයි මම විභාගෙට කලින් දවසේ අනිවාර්යෙන් බලන්නේ. එහෙම කියලා මම සෙට් එකක් තියාගත්තා. අන්න එහෙම දෙයක් හදාගන්න ඕන. ඒ වගේ දේවල් තමයි බයෝ වලට කරේ. ඊපස්සේ ෆිසික්ස් වලට නම් රෝසාගේ විවරණ සෙට් එක ගත්තා. විවරණ සෙට් එක අරගෙන ඒකේ තියෙන ප්‍රශ්න කරා. ඇත්තටම ඒකේ රෝසාගේ විවරණ සෙට් එක නම් ආයෙ නෑ සුපිරි. ඊට පස්සේ මට තේරෙන්නේ නැති දේවල් තිබ්බා නම් මම යාළුවන්ගෙන් ඇහුවා. ඇත්තටම පාස් පේපර්ස් කරන්න ගත්තට පස්සේ මගේ ෆිසික්ස් වල ලකුණු ගොඩක් වැඩි වෙන්න ගත්තා. ඒවා ඊට පස්සේ අර එක එක ඔය මේ සූත්‍ර වගේ දේවල් පිටියේ පේන්න ලියාගත්තා.
කෙමිස්ට්‍රි නම් ඉතින් ඉස්සරත් ඒ වගේම තමයි. කෙමිස්ට්‍රි වල දැන් ඔයාලා ගත්තාම ක්ලාසස් වල ටියුට් ගොඩාක් එකතු වෙනවානේ. ඒ ටියුට් වලින් මම අර බයෝ වල කරා වගේම වැඩක් නැති ඒවා අයින් කරා. අර MCQ පොයින්ට්, essay පොයින්ට් වෙනම රතු පෑනෙන් ලිව්වා. මේක SAQ පොයින්ට් එකක්, මේක MCQ පොයින්ට් එකක් එහෙම කියලා ලියාගත්තා. ඇත්තටම එහෙම ලිව්වහම අර අපි පාඩම් කරද්දී අපිට පේනවා හයිලයිට් කරලා තියෙන ඒවා. ඒවා බැලුවම ඒවා ඔලුවට යනවා වැඩි. අන්න එහෙම දේවල් කරා. ඊට පස්සේ ලොකුවට බෝඩ් ඉස්සරහ ගහගත්තා A3යි. මමත් I will be a doctor. Yes, I can be a doctor. එහෙම කියලා ගහගත්තා. එතකොට අර මොටිවේෂන් එකක් එනවනේ එහෙම. ඉතින් ඒක විශේෂයෙන්ම අපේ තාත්තා තමයි කියන්නේ. අපේ තාත්තා නිතරම මට කියනවා ඔයා හීන දකින්න. එතකොට එයා ආස දෙයට හීන දකින්න. එතකොට ඔයාට එතනට යන්න බැරි වුණාත් අඩු ගානේ ඊට පල්ලෙහා තැනකින් හරි නතර වෙයි. ඔයා පල්ලෙහා තැනක හීනයක් දැක්කොත් ඊටත් පල්ලෙහා තැනකින් තමයි නතර වෙන්නේ. ඒකින්ද ඔයාට යන්න පුළුවන් උපරිම තැනට ඔයා හීන දකින්න. අනිවාර්යෙන්ම ඔයා ඊට පල්ලෙහා තැනින් හරි නතර වෙනවා. එතන මේක කිව්ව අපේ තාත්තා. ඉතින් තාත්තට ඇත්තටම මං ගැන විශ්වාසයක් තිබ්බා. ඉතින් ඒ විදිහට තමයි සෙකන්ඩ් ෂයි එක ගෙත්. ඒ වගේම තමයි ඔයාලා පාඩම් කරනකොට පාඩම් කරන්න ඔයාලට ගැළපෙන වෙලාවක් තෝරගන්න. මම සාමාන්‍යයෙන් පාඩම් කරේ උදේ. මං හිතන්නේ මට පාඩම් හිටින්නේ උදේට කියලා තමයි මට හිතෙන්නේ. ඉතින් උදේට නැගිට්ටාම අර මනස රිලැක්ස් ප්‍රශ්න මුකුත් නෑ. මහන්සි නෑ. එතකොට උදේ තමයි නැගිටින්නේ. ඉතින් හරිම අමාරුයි උදේ නැගිටින්න. අම්මට කියනවා අනිවාර්යෙන් 4ට කූද්දන්න. එහෙම කියලා අම්මට කියලා තමයි නිදාගන්න. ඉතින් අම්මා බොහොම අමාරුවෙන් යන 4ට කූද්දනවා. අපේ අම්මලා එහෙම පස්සෙන් යන්නේ නැහැ. එකපාරක් පාරක් කූද්දනවා. නැගිටින්නේ නැත්තම් මම නිදි. එහෙම. ඉතින් සමහර දවස්වල උදේට අම්මට බයින්න ඒ වුණාට ඇයි මට කීද්දුවේ නැත්තේ එහෙම කියලා. ඉතින් අම්මා කියන පවුනේ ඔයා නිදිනේ. නිදා ගන්න දුන්නා එහෙම කියලා. ඉතින් ඊට පස්සේ රැයට ගත්තාම මම නිදිමත වෙලාවට එහෙම මොන හරි ලියන දෙයක් තමයි කරන්නේ. මොකද ඒ වෙලාවට පාඩම් කරා කියලා ඔලුවට යන්නේ නැහැ නේ. හින්දා ඒ වෙලාවට ප්‍රශ්නයක් හදනවා, ගානක් හදනවා. ඒ වගේ නිදිමත වෙලාවට ඒ වගේ දේවල් කරා. දවසේ වෙලාව බෙදාගත්තා. මේ දැන් සමහරුන්ට එක දිගට විෂයක් පාඩම් කරන්න බෑ. දැන් මට එහෙම නෙමෙයි. මම එක විෂයක් එක සතියක් පාඩම් කරනවා. විභාග ලඟ වෙද්දී නම් සතිය දවස් වලට බෙදුවා. මුලින්ම මේ සතිය බයෝ, මේ සතිය ෆිසික්ස්, මේ සතිය කෙමිස්ට්‍රි එහෙම. හැබැයි සමහරුන්ට ඒක හරියන්නේ නැහැ. සමහරුන්ට එකක් පාඩම් කරලා අනික එක අමතක වෙනවා. ඒ වගේ දේවල් තියෙනවා. ඒ නිසා සමහරු තනින් පාඩම් කරනවා. මට එහෙම බෑ. එකක් පාඩම් කරොත් එකක්. එතකොට එක්සෑම් ලඟ වෙද්දී හැබැයි ඔය සතිය දවස් වලට දාගත්තා. මේ දවස් දෙක බයෝ, මේ දවස් දෙක කෙමිස්ට්‍රි එහෙම. ඒ වගේ ටයිම් මැනේජ්මන්ට් එකක් කරා. ඒ වගේම තමයි දැන් ඔයාලා නිදිමත වෙලාවට ලියන මොන හරි කරන්න. ඒතොර නැත්තම් වෙලාව අපරාධේනේ. ඊට පස්සේ දැන් ඇත්තටම අපේ ගෙදර නම් අම්මා තාත්තා හැම නිවුස් බලනවා. ඒතොර ඒ සද්දේ මට ඇහෙනවා. ඒතොර ඒ වගේ වෙලාවලත් වැඩක් කරන්න බෑනේ. ඒතොර ඒ වගේ වෙලාවට මම කරන්නේ එක්ක ලියන වැඩක් මොන හරි කරනවා. එහෙම නැත්නම් ඒ වෙලාවට කනවා. ඒතොර කොහොමත් කන්න වෙලාවක් යනවනේ. අන්න ඒ වගේ ඇත්තටම රෂ එකට වඩා ටයිම් මැනේජ්මන්ට් එකකුත් කරා. ඒ වගේම යාළුවොත් එක්ක එකතු වෙලා වැඩ කරා. ඒ වගේ දේවල් නිසා ඇත්තටම සෙකන්ඩ් ෂයි එක අන්තිම වෙද්දි මං ගැන පොඩි විශ්වාසයක් තිබ්බා. ෆස්ට් ෂයි එකට වඩා නම් දෙයක් කරන්න පුළුවන් කියලා. ඉතින් කොහොම හරි සෙකන්ඩ් ෂයි එක ලිව්වා. සෙකන්ඩ් ෂයි එකේ ඇත්තටම රිසල්ට් එක A3ක් ආවා. දිස්ත්‍රික් රෑන්ක් එක 40. ඉසෙට් කෝ එකත් 2 පොයින්ට් ගානක් තිබ්බා. ඊට පස්සේ ඉතින් මගේ ඉසෙට් කෝ එකට අනුව මට කරා පිට ඉල්ලන්නත් පුළුවන්කමක් තිබ්බා. ඒ වුණාට මේ පේරාදෙනි ලස්සනයි කියනවානේ. යුනිවර්සිටි ලයිෆ් එක පේරාදෙනිය යන්න පුළුවන්කම තියෙනවානේ මට. ඉතින් ඒකෙන්ද මම ෆස්ට් චොයිස් එක විදියට පේරාදෙනි දැම්මා. සෙකන්ඩ් චොයිස් එක තමයි කරාපිටිය. දැන් කරාපිටිය ඇත්තටම අපේ ගෙදර ළඟයි. ඒතකොට අර ඉස්කෝලේ යනවා වගේනේ ඉස්කෝලෙත් ගාල්ලේ, ෆැකල්ටියත් ගාල්ලේ. ඉතින් එතකොට අර නිකන් ලයිෆ් එකක් නෑ වගේනේ. ඉතින් ඒකෙන්ද මම පේරාදෙනි යුනිවර්සිටි එක තමයි සිලෙක්ට් කරේ. ඉතින් මං හිතපු විදියට මට පේරාදෙනි යුනිවර්සිටි එක ආවා. ඉතින් පේරාදෙනි තමයි මම මෙඩිකල් ෆැකල්ටි ගියේ. මෙඩිකල් ෆැකල්ටි ලයිෆ් එක ගැන මම වෙන වීඩියෝ එකක් ඔයාලට කරන්නම්. ඉතින් එහෙම තමයි මම ඩොක්ටර් කෙනෙක් වෙන්න පාඩම් කරේ. ඩොක්ටර් කෙනෙක් කරන්න වැඩ කරේ. ඉතින් ඔයාලට වෙන තව ප්‍රශ්න තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාන්න. මම පුළුවන් වෙලාවට රිප්ලයි කරන්නම්. ඕලෙවල් කරන කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි නම් මට කියන්න තියෙන්නේ ඔයාලා කැමති දේ අනුව බලලා ඒ වෙන සබ්ජෙක්ට් සිලෙක්ට් කරන්න. මොකද ඔයාලගේ ඉස්සරහා ජොබ් එක ඩිසයිඩ් වෙන්නේ ඔයාලා කරන සබ්ජෙක්ට් එක අනුව. ඉතින් ඔයාලා කැමති දේ අනුව බලලා සබ්ජෙක්ට් එක ඩිසයිඩ් කරන්න. ඒ වෙන කරන කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි මට කරන්න තියෙන්නේ හොඳට කැපවීමෙන් වැඩ කරන්න. ඔයාලා මහන්සි වෙනත් අනිවාර්යයෙන්ම ඔයාලට පුළුවන්.
හොඳට පාස් පේපර්ස් කරන්න අනිවාර්යයෙන්ම පාස් පේපර්ස් කරන එක නම් අත්‍යවශ්‍යයි. ඒ වගේම තමයි ඔයාලා වැඩ කරන විදියට ඔයාලට ප්‍රතිඵල ලැබෙන්නේ. මොකද මම ෆස්ට් ෂයි එකේ වැඩ කරේ නෑ. ඒ වගේ රිසල්ට් එකක් මට ආවා. සෙකන්ඩ් ෂයි එකේ මම වැඩ කරා. ඒ හින්දා මට ඒ වගේ රිසල්ට් එකක් ආවා. ඉතින් ඔයාලටත් අනිවාර්යෙන් වැඩ කරොත් මහන්සි වුණොත් පුළුවන්. නැත්තේ නෑ. ඒ දේ තමයි මට කියන්න තියෙන්නේ. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයාලට පොඩි හරි මොටිවේෂන් එකක් ලැබුණා නම් පහලින් කමෙන්ට් එකක් දාලා ලයික් කරලා ෂෙයා කරන්න.